ඔන්න ඉතින් කොරියාවේ සීතල කාලේ ඉවර වෙලා වසන්ත කාලේ ලබන්න හදන්නේ. තව සතියකින් විතර මේ ගහ පුරාම හරි ලස්සනට මල් පිපිලා තියෙවි. ඒ එක්කම අපේ සජන්නේ බිමට පොහොර එහෙම දාලා හරියට වගා කරන්න හදන්නේ. මේ පිටිපස්සෙන් තියෙන්නේ අපේ ෆාම් එක. ෆාම් එකේ නම් වැඩ කටයුතු එදිනෙදා දේවල් හැමදේම මේ විදිහටම සිද්ධ වෙනවා. මම පළවෙනි වීඩියෝ එකෙන් කිව්වේ අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ කෑම සහ කෑම දෙන විදිහ කොහොමද කියලා. එහෙනම් අපි පරක්කු නැතුව දෙවෙනි වීඩියෝ එකට යමු. දෙවෙනි වීඩියෝෙන් අපි කතා කරනවා කිව්වේ කෑම ගැන. මොනවාද මෙයාලා කන්නේ, කෑම දෙන්නේ කොහොමද, කෑම බඳුන් පිරිසිදු කරන්නේ කොහොමද? ඒ පිළිබඳ අද අපි කතා කරමු. අපි වැඩි කතා නැතුව එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ කෑම බඳුන් දැන් කෑම බඳුනේ වතුර වලට කෑම මැටලා තියෙන්නේ. ඉතින් ඒවා අනිවාර්යෙන් පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරනකොට මේ වගේ මේ රබර් ග්ලව්ස් එකක් පාවිච්චි කරනවා, නැත්නම් අතේ ගෑවෙන හින්දා. මේ විදිහට කෑම වාජන සුද්ධ කරන්න ඕනි හොඳට. මේ කෑම වැටෙන වතුර වාජන වලට ඒ වතුර වාජනයි කෑම පිගානයි හොඳට සුද්ධ කරන්න ඕනි. නැති වුණොත් මෙයාලා කන්නේ නැහැ. ඌරා කොච්චර අපිරිසුදු සතෙක් වුණත් මෙයාලට හොඳට පිරිසුදු කෑම තියෙන්න ඕනේ. එතකොට තමයි කන්නේ. මේ තියෙන්නේ මෙයාලා කෑම. මේවා හදලා තියෙන්නේ බඩේ ඉරුඟු වලින්. අර පැලට් කමේට මේම දෙන එක මාරම ලේසි. මොකද නැත්තම් කෑම දාන්න 2800ක් වගේ ඌරු මෙතන ඉන්නවා. 2800 කෑම දෙන්න ගියොත් එහෙම දාන්න බෑ. ඒ හින්දා මේ මැෂින් වලින් දාලා තියෙන එක මාරම ලේසි. මේක තමයි කෑම බකට් එක. මේකට තමයි කෑම පිරෙන්නේ ඇවිල්ලා. ඉතින් අරලා බලන්න පුළුවන් කෑම තියනවද කියලා. ඇතුලේ කෑම තියෙනවා. හරිද? කෑම එන්නේ මෙන්න මේ බටේ දිගේ. මේ බටේ දිගේ. මේක ඇතුලේ කේබලයක් එක්ක පොඩි රවුමක් සම්බන්ධ වෙලා තිනවා. ඒ කේබලේ මේ බට දෙකත් දෙපැත්තෙන් තියෙන්නේ. ඒකට කේබලයක් සම්බන්ධ කරලා මැද ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. ඒ කේබලේ දෙපැත්තට යනකොට මේ විදිහට මේකෙන් කෑම ටික වැටෙනවා. එතකොට මේකේ අවසානම ටැංකියේ සෙන්සර් එකක් තියෙනවා. ඒ සෙන්සර් එක මේවා පිරිලා ගිහිල්ලා මේ ටික පිරිලා ගිහිල්ලා අවසානම ටැංකියේ සෙන්සර් එක ගාවට පිරෙනකොට ඔටෝම නවතිනවා. මේ තමයි එළියේ හයි කරලා තියෙන කෑම ටැංකි. මේවට ලොරි වලින් තමයි ගෙනල්ලා කෑම දාන්නේ. මෙතන මේ ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක දැම්මහම කෑම මේ බට දිගේ ඇතුළට යනවා. පොඩි මෝටරයක් තියෙනවා. මේ මෝටරය හරහා මෙන්න මම අර ඉස්සෙල්ලා කියපු කේබල් එක මේක තමයි මේ රවුමට කැරකෙන්නේ. ওই බටේ දිගේ තමයි කෑම ටික ඇතුළට ගිහිල්ලා බකට් වලට වැටෙන්නේ. මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. අපිට කෑම ඕන ගාන කෑම අතනින් පිඟානට වැටෙන ගාන අපිට එතනින් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. ඒක හරියට බලලා ඇඩ්ජස්ට්මන්ට් කරගන්න ඕනේ. නැත්තම් කෑම වැඩිම වැටුනොත් අපත යන හින්දා. සහ මේ පැත්තේ මේ තියෙන්නේ වතුරෙන් ලයින් එක වෙනම බටලා දාලා වතුරෙන් ලයින් එකත් වෙනම උඩින් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා හැම කෑම බකට් එකකටම. මේ තියෙන්නේ වතුර නිපල්ලයක්. මේකෙන් තමයි වතුර බොන්නේ. එයා ඌරා මේක හොම්බෙන් තද කරාම වතුර ප්‍රෙෂ් වෙනවා. ඉතින් මේ හින්දා ගොඩක් වතුරේ අපත යන එක සහ අපිරිසුදු වෙන එක ගොඩක් අඩු වෙනවා. මෙයාලට කෑම සහ වතුර අපි වතුර නම් පැය 24ම තියෙනවා. කෑම 3 වෙලක් දෙනවා. උදේ 8, දවල් 12 සහ හවස 5. ඉතින් සතා වර්ධනය වෙනවා නම් නිතරම හොඳ පෝෂණයක් තියෙන්න ඕනේ. හොඳ වතුර තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි හොඳ සතෙක් එළියට යන්නේ.
මෙයාලන හොඳ ඇක්ටිව් සත්තු ටිකක් ඉන්නවා. සමහර අය පොඩ්ඩක් පැත්තක වාඩි වෙලා වගේ ඉන්න සත්තු ඉන්නවා. ඒ කට්ටිය පොඩ්ඩක් ඒ කට්ටිය ගැන පොඩි අවධානයක් දෙන්න ඕනේ. මොකද එයාලා සමහරට අසනීප වෙලා ඉන්න පුළුවන්. ඒ හින්දා පොඩි අවධානයෙන් ඉන්න ඕනේ. මෙයාලා දවස් 50ත් දවස් 45ත් 55ත් අතර වගේ සත්තු සාමාන්‍යයෙන් කිලෝ 25 වගේ ඉන්න සත්තු හොඳ නිරෝගීමත් සත්තු ටිකක් ඉන්නවා. සාමාන්‍යයෙන් කිලෝ 120ත් 115ත් අතර ඉද්දි මෙයාලා පටවනවා. ඒ කාලේ සාමාන්‍යයෙන් මෙයාලගේ අපේ ෆාම් එකේ මෙයාලා සාමාන්‍යයෙන් මාස 4න් වගේ කිලෝ 120 හැදෙනවා. කොරියාවේ මම හිතන්නේ නිදහස්ම ජොබ් එක පාම් ජොබ් එක වෙන්නේ නැති. ඒකත් හරක් පාම් සහ ඌරු පාම් වෙන්නේ නැති. මාරම නිදහසක් තියෙන්නේ. මොකද කවුරුත් බනින්නේ නැහැ, ඇඟිලි ගහන්නේ නැහැ. තමන්ගේ වැඩ ටික කරා පාඩුවේ හිටියා. ඉතින් මේ මම ඉන්න තැනත් මාරම නිදහස්. වැඩ ටික වුණාට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. මේ කොරියාවේ කරපු වැඩත් එක්ක දැන් බලද්දි මොනවද කරන්න කියලා හිතනවා. ඒ තරම් මාරම නිදහස්. හැබැයි ෆාම් වල පොඩ්ඩක් පඩි අඩුයි. ඒ වුණාට මේ වැඩ අතින් නම් ඇත්තටම නිදහස්. හොඳට බලන්න ඕනේ කූඩුවල මේ අසනීපලා ඉන්න සත්තු ඉන්නවා. ඒ සත්තු ඇරෙනවා. ඒ මොනටම එයාලා එළියට අරගන්න ඕනේ. අරගෙන ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් මේ කූඩු ජරා වෙලා තියෙන්නේ. මේ දී කුඩු අයින් කරන්න ඕනේ. අපි ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු දී කුඩු කොහොමද අයින් කරන්නේ කියලා. මේ කළු පාට ඔක් ගොඩක් ගෑවිලා තියෙන මෙයාලගේ ජරාව. අපි ඉස්සරහට වීඩියෝ කතා කරමු. මම මාසයක් පාවිච්චි කරනවා. දැන් මේ මාසයක් පාවිච්චි කරන්නේ නැත්නම් මේ වීඩියෝ කරන්න ඕන හින්දා නැත්නම් මාසයක් පාවිච්චි කරනවා. මේ ගඳ සහ මේ ඇතුලේ ගෑස් එක තියෙන හින්දා මේ නැත්නම් කැස්සෙනවා. අනික පොඩි ගඳකුත් තියෙන ලොකු ගඳක් නැහැ. මේ දැන් මේ වීඩියෝ කරන්න ඕන හින්දා මම පාවිච්චි කරන්නේ නැහැ. අද අපි කතා කරේ මෙයාලට දෙන කෑම සහ කෑම දෙන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු මෙයාලට හැදෙන අසනීප කොහොමද හඳුනගන්නේ, අපි ඒවට කොහොමද බෙහෙත් කරන්නේ කියලා ඊළඟ වීඩියෝකින් අපි කතා කරමු. එහෙනම් අමතක කරන්නේ නැතුව channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ දැම්ම ගමන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.